තෙරුවන් සරණයි. පින්වත්නි, මේ උතුම් ඓතිහාසික රාජමහා විහාරස්ථානය ගැන කියනවා නම් ගණේකන්ද ඓතිහාසික රාජමහා විහාරස්ථානය අපේ හිටපු නායක හාමුදුරුවෝ තමයි ගුරුදේවෝත්තම පරජනීය චන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ කාලේ මේ විහාරස්ථානයේ මේ විදිහට ගොඩනගලා ඒ නායක හාමුදුරුවන්ගේ කාලෙන් පස්සේ අපේ දැන් වර්තමාන විහාරාධිපති වහන්සේ විදිහට වැඩ කරන නාපේ ශීලානන්ද විශ්වවිද්‍යාල මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත ගුරුදේවෝත්තම කන්නත්තට සුමන පඬිත හාමුදුරුවොත් ඒ වාගේම මාගේ ගුරුදේවෝත්තම මත්තමගොඩ සුමේද පඬිත හාමුදුරුවොත් යටතේ මට බාර දීලා මේ විහාරස්ථානයේ මේ විදිහට වැඩ කටයුතු කරගන්න අපි නොමසුරු පුදුම වෙහෙසක් දරනවා. මේ විහාරස්ථානයේ මේ මුහුදු මට්ටමේ සිට අඩි 2000ක් උඩ තියෙන වලගම්බා රජුරෝ විසින් ඉදි කරලා නිම කරන ලද කටාරම් සහිත මේ ප්‍රදේශයේ තියෙන ලස්සන දර්ශනීය රජමහා විහාරස්ථානය. එහි කාලය ඇවෑමෙන් වලගම්බා රජ දවස දක්වාම දිව යන රමණීය භූමියක තියෙන විහාරස්ථානයක්. ඉතින් පින්වත්නි, බොහොම කාරුණිකව මම මේ හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ විහාරස්ථානයේ වැඩි දියුණුව සඳහා අපි බොහෝ විශාල වැඩ කොටසක් කරන්න සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් නායක මාහිමිපාණන් වහන්සේලාගේ දෙනමගේ අනුශාසනා මැද මේ කටයුතු කාරණා කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා බෞද්ධයන්ගෙන්, ලෝකවාසී රටවාසී බෞද්ධයන්ගෙන් මේ ස්ථානයේ රැකගන්න අපට ඔබගේ නොමසුරු ආධාර උපකාර ලබා දෙන මේ කාරුණිකව ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.